තෙරුවන් සරණයි පින්වත්නි. මම කවත් මැටිකුටියේ උපාසක. අද මම බලාපොරොත්තු වෙනවා මේ කර්මඵල විපාක දීමේදී සිදුවෙන ක්‍රියාදාමය ගැන යම්කිසි කෙටි විග්‍රහයක් කරන්න. මේ ගොඩක් දෙනෙක් හිතේ තියාගෙන ඉන්නවා අපි විසින් කරපු කර්ම තමයි අපි ගෙවන්නේ කියලා. ඒක සත්‍යයක්. තමන් මෙරි ඉපදී ආපු සංසාරේ කරපු දේවල් හදාපු හේතු නිසා එහි ඵලයක් භුක්ති විඳීමක් තමයි මේ ජීවිතයේ තියලා තියෙන්නේ. ඒක ඇත්ත. ඒක සත්‍යයක්. ඉතින් ඒ නිසා යම්කිසි ප්‍රත්‍යජනේකට හිතෙනවා නම් අපි කරපු කර්ම තමයි මේ ගෙවන්නේ කියන්නේ ඒකත් අවබෝධයක් තමයි යම්කිසි. ඒක හිතෙනවා කියන එකත් ශ්‍රේෂ්ඨයි. එතකොට ඒක හිතන ගමන් ඔබ හිතපු නැති දෙයක් තියෙනවා. ඒක තමයි පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්න වෙර වීර්යය දරන්න. පින්වත්නි, අනුන්ගේ කර්ම තමන්ගේ තුලින් විපාක දෙනවා. අනුන්ගේ කර්ම තමන් තුලින් විපාක දෙනවා. ඒක තමන්ට තේරෙන්නේ නැහැ මේ අවිද්‍යාව නිසා. ඒක තමයි පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්නේ. ඔබ අනුන් කර්මයක් කරනකොට ක්‍රියාවක් කරනකොට ඒක අනුමත කරා නම් හෝමිතියක් හරි දුන්නම් ඒ කර්ම විපාකේ ඔබට එනවාම තමයි. ඒක එකක්. අනිත් එක ඒ හෝමිති නොදුන්නත් ඒකට අනුමැතියක් නොදුන්නත් ඒකට සහයෝග නොදුන්නත් යම්කිසි කරපු කර්මයක් නිසා යම්කිසි පුද්ගලයෙක් කරපු කර්මයක් නිසා ඒකේ විපාකය ඔබට විඳින්න සිද්ධ වෙනවා. ඒක තමයි ඇත්ත යථාර්ථය. එතකොට මම මේකට උදාහරණ දෙක තුනක් ගේනවා. මේක වීඩියෝ දෙකක් විතර කරන්න වෙද්දන්නේ. ඔබ හිතන්න මෙහෙම දෙයක්. මේ පොඩි ලස්සන කතාවක් කියන්නේ. එක පන්සලක හිටියා ප්‍රොතජන භික්ෂුවක්. මේ ප්‍රොතජන භික්ෂුව ඉන්න තැනට එවකට බුද්ධ කාලේ රහතන් වහන්සේ නමක් වැඩියා. ඒ වඩිනකොට උන්වහන්සේට මගදී දම්පැන් පූජා කරා ඒ ගම්මානේ පිරිස. ඔබ වහන්සේ කොහෙටද වඩින්නේ කියලා ඇහුවට පස්සේ උන්වහන්සේ අහවල් විහාරස්ථානයට වඩින්නේ කියන එක එතනදී ප්‍රකාශ කරා. උන්වහන්සේ දම්පැන් අරන් ඒ ඇයට අනුශාසනා කළා. ධර්මයේ පැහැදිලි කරලා දෙමින් තමයි උන්වහන්සේ වැඩියේ. අද පින්ඩපාතයක් ආවත් පින්වත්නි මේ ටික සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි බෞද්ධයන්ගේ මේ තියෙන ශ්‍රද්ධාව අඩු වෙලා තියෙන්නේ. ඉතින් දානෙ පිළිගත්තා. එහෙම ගියා යන්න. අන්න ඒ නිසා ඒ බෞද්ධයාගේ හිතේ ශ්‍රද්ධාව උද්දීපන වෙන ගතිය නැති වෙලා ගිහිල්ලා සංඝයා මේ විවිධ පුද්ගලෝ එක දේවල් කරනවා. ඒ තුලින් සංඝයා කෙරෙහි අගෞරවය නැත්තම් ඒ ශ්‍රද්ධාව නැතිලා ගිහිල්ලා අද බෞද්ධයා වෙනම පැතිකඩකට වැටෙන ගතියක් තියෙන්නේ. ඒක තමයි ඇත්ත. ඒක
මේ චීවරධාරීන් කරගත්ත ලොකු අකුසලයක් වගේම ලොකු අපරිහානියක් බව තමයි මම දකින්නේ. එතකොට මේ රහතන් වහන්සේ වඩින මාර්ගය මේ විහාරස්ථානට එකම මාර්ගයයි තියෙන්නේ. දැන් උන්වහන්සේ වඩිනවා පිඬු සිඟාගෙන එයාට අනුශාසනා කරගෙන ආවල් පන්සලට වඩිනේ කියලා ඇහුවාම කියාගෙන වඩිනවා. වැඩලා ඉවරලා මේ ඉන්න භික්ෂුව මේ වහන්සලේ ප්‍රතඥ භික්ෂුවා මට නවාතනක් ගන්න පුළුවන්ද කියලා ඇහුවාම කිව්වා මේකේ කාමර තියෙනවා ඒ කාමරෙක ඉන්න ගැටලුවක් නැහැ කියලා. හවස් වෙනකොට අර දානි පූජා කර උවැසියන් උපාසකයන් පොණිමේ ඉන්න පටන් ගත්තා. ඇවිල්ලා මොකක්ද අර භික්ෂුවෙන් ඇහුවේ මේ ආගන්තුක භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවද කියලා. එහෙම ඇහුවේ මොකද ඒ අය දන්නේ උන්වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා දන්නේ. එහෙනම් දැවුවා අර නවක භික්ෂුන් වහන්සේ ආගන්තුක භික්ෂුන් වහන්සේ ඉන්නවද කියලා. නන්නහවල් කුටි ඉන්නවා කියලා. පිරිස ආවා උන්වහන්සේ හමු වුණා ධර්ම සාකච්ඡා පැවැත්වුවා. රෑ 10 12 2 වෙනකන් කියන්නේ. මේ පිරිස ඒවා කරගෙන ගියා. මේ ප්‍රතාජන භික්ෂුවට විස බීජේ මතුණා ඊර්ෂ්‍යාව මතුණා. මේ භික්ෂුව නම් මෙතන හිටියොත් මට කෙලවෙනවා. මට ලැබෙන ලාභ සත්කාර ප්‍රයෝජන ලැබෙන්නේ නැහැ කියන ඊර්ෂ්‍යාව මතුණා. ඒක හේතු කරගෙන ඒක හිතේ තියාගෙන හිටිය දැන් ඉන්න කිව්වට පස්සේ යන්න කියන්නත් බෑනේ. ඊට පස්සේ එදාම හැන්දෑවේ පහුවෙන්දට එළි වෙන්න දානෙට ආරාධනා කරා. කාටද ආරාධනා කරේ? ඉන්න භික්ෂුවට. විහාරස්ථානේ ඉන්න භික්ෂුවට. ඊට පස්සේ අර භික්ෂුන් වහන්සේත් වඩම්මගෙන පැමිණෙන්න කියලා එකක් තමයි අය කියලා ආරාධනා කළා ගියේ. හා කියලා බාරගත්තා. පහුවෙන්ද දානේ වෙලාව. හීල් දානේ. උදේ පාන්දර මේ භික්ෂුව රැකටලා කල්පනා කරනවා මෙයාත් එක්ක අංගියොත් නම් අද නියම රස භෝජන සියල්ලම මෙයාටත් මේක ලැබෙනවා. ඒ තුලින් මෙයා යන්නේ නැතුව මෙතන තැම්පත් වෙනවා. මෙයා මේක අතහැරලා යන එක නෑ මෙතනට වෙලා ඉඳී. මොකද දන්නේ නැහැ රහතන් වහන්සේ කෙනෙක් කියලා. ඊට පස්සේ ඒක ඉතින් ධාන උදේ ගිහිල්ලා අර ගෙඩිය ගහනවා කියලා එකක් ඒ කාලේ තියෙනවා. ගෙඩියට නියපොත්තෙන් තට්ටු කරලා දොරටත් නියපොත්තෙන් තට්ටු කරලා දාන්නට යමු කියලා ඉවිලා කිව්වා. කියලා ඔය මට ඇහිලා තියෙන විදිහ මං කියන්නේ. මම පොත්පත් කියවන්නේ නැහනේ. ඉතින් තට්ටු කරලා ගෙඩිය ගැහුවා කියන්න ගෙඩියට ඔහොම තට්ටු කරා. නැත්තම් ගෙඩිය ගහන්න එපා නෑ ටාන් කියලා ගන්ටාරේ ගහන්නේ පන්සලක. ඒ වගේ ගෙඩිය ගහන්න ඕනේ. ඒ කාලේ ගෙඩිය. දැන් තමයි ගන්ටාරේ. ගෙඩියට නියපොත්තෙන් තට්ටු කරලා දොරට නියපොත්තෙන් තට්ටු කරලා දානෙට වඩිමු නේද කියලා ඇහුවා. අර කෑන දුන්වන්සේ සැතපීලානේ. ඒක ඇහුන්නේ. මෙයා තුන් සැරයක් විතර අහලා මෙයා ගියා. ගිහිල්ලා ඵල විපාක කර්මේ ඵල විපාක තේරෙන්නේ නැහැ පින්වත්නි. ඒකයි මම මේ කියන්න උත්සාහ කරන්නේ. දාන්නට ගියා. ගිහිල්ලා දාන්නට වඩුණා දානෙ පිළිගන්නවා දානෙ වැළඳුවා.
ඊට පස්සේ අර දායකයෝ ඇයි ආගන්තුක වික්ෂුන් වහන්සේ වැඩි නැත්තේ කියලා. ඊට පස්සේ කිව්වා ඊයේ ඉතින් ඇවිල්ලා මහන්සි ඇති තීට්ටු ඇති. ඉතින් ඒ හින්දා බුදි ඇති කතා කරා ඇහුන්නේ නෑ. දෙසරත් තුන්සරේකුත් කතා කරා ඇහුන්නේ නෑ. ඊට පස්සේ මං වැඩි ගා කියලා. ඊට පස්සේ කිව්වා කමන්නේ එහෙනම් උන්වහන්සේට දාන් කොටස සකස් කරලා දෙන්නම් ගිහිල්ලා ඔබ වහන්සේට පිළිගන්න පුළුවන් පිළිගන්නන්න පුළුවන් කියලා. ඊට පස්සේ එදා දානේ හරිම ප්‍රණීතයි රසයි මිහිරි. ඊට පස්සේ දම් පාර්සලයක් හදලා බොතලා සේනම් කරලා දුන්නාම ඒකත් අරන් දැන් මේ ප්‍රසජන භික්ෂුව වඩිනවා. වඩින ගමන් මෙයාට හිතෙනවා මේ දානේ මොනතරම් ප්‍රණීතද රසද. දැන් මේක කාව ගමන් මේ උන්දා මෙතනම පැල්පදිය වෙන මුන්දා යන්නේ. මේක මොකද කරන්නේ මේකට මොකක් හරි දෙයක් කරන්න ඕනේ. ගඟක දාන්න බෑ, මූදක දාන්න බෑ. එහෙම නැත්නම් ජලාශයකට දාන්න බෑ. මේක තෙල් අරන් මේවා මතුවෙලා මේක මිනිස්සු දකිනවා කියලා හිතලා මේක අතේ අරගෙන එන ගමන් පිදුරු කන්දකට ගිනි තියලා. එතකොට මේ පිදුරු කන්දේ ගිනි වලට මේක දැම්ම පිච්චිලා අළු වෙලා යන්න කියලා. ඒ දානකොට අර රහතුන් වහන්සේ අවදීලා බලනවා මේ භික්ෂුන් වහන්සේ කෝ කියලා. ඒ කියන්නේ එයාගේ දියෙන් බලනවා එයා. බලද්දී යාට පේනවා මේ භික්ෂුන් වහන්සේ දානයකට වෙලා උන්වහන්සේට දාන පාර්සලයක් හම්බෙලා තියෙනවා මට ප්‍රදානය කරන්න කියලා. මේ ඒක දැන් මේ ගිනි ගොඩකට දැම්මා. මේකින් අත්තු ඉරණම අකුසලයේ බිඳවා ගන්න බෑ කල්ප ගානකට කියන එක උන්වහන්සේ දැකලා මම මෙතන තවත් වැඩ සිටුත් මේ උන්වහන්සේ තවත් අකුසල් කරගන්නවා කියලා එර්දී මහතට පැනනගිලා ගියා යන්නේ. ඊට පස්සේ මේ භික්ෂුව දැන් දාන පාර්සලේ ගිනි කොට දාලා ඇවිල්ලා බැලුවා බලද්දි මේ ස්වාමීන් වහන්සේ නෑ කාමරේ. දොර ඇරලා තියෙනවා. ඔළුව දාලා බැලුවා නෑ. ඊට පස්සේ කල්පනා කරා එක මාර්ගයයි තියෙන්නේ. එක මාර්ගයයි තියෙන්නේ. මා වැඩි මාර්ගය පවුණයි මේකෙන් වැඩි නෑ. එහෙනම් ආතට පැන නැගිලා තමයි කිල් දෙන්නේ. අයියෝ ඉඳලා තියෙන රහතන් වහන්සේලා මම ලොකු අකුසලයක් කරගත්තා. මම ලොකුම පාප කර්මයක් කරගත්තා. අයියෝ මං කරගත්ත අකුසලයේ කියලා හිතෙද්දිම එයාට එයාගේ ශරීර රෝගයක් හටගත්තා. ඒ රෝගයේ තුලින් මෙයා ආපවත් වුණා. ආපවත් වෙලා නිරයට ගිහිල්ලා නිරේ කල්ප ගානක් පැහිලා ඊට පස්සේ යක්ෂයෙක් කියලා ප්‍රේතෙක් කියලා ඔහොම අනන්ත අප්‍රමාණ දුක් විඳලා නැවත මේ මනුස්ස ලෝකෙට ආවා මහාන වෙලා හිටපු පුණ්‍ය කර්ම හේතු කරගෙන. ඇවිල්ලා මව කුසක පිළිසිඳගත්ත පින්වත්නි. පිළිසිඳගෙන දරුවෙක් හැටියට ඒ පිළිසිඳගෙන දැන් පුතේ වැඩෙනවා. මෙතනින් පස්සේ අපි වෙන වීඩියෝ එකක් බලමු. හොඳයි මේ කියාපු ටික තේරෙන්නේ නැති කර්ම විපාකයේ පිළිබඳ තමයි පැහැදිලි කරගෙන යන්නේ. අනුන්ගේ කර්ම විපාක අපට ගමකට රටකට ජාතියටම බලපාන හැටි ඒ ආකාරය තමයි පැහැදිලි කරගෙන යන්නේ. මේක තේරුම් ගන්න උත්සාහ කරන්න අවබෝධ කරගන්න උත්සාහ කරගන්න පිළිගන්න. තේරුවන් සරණයි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙනවා.